ජීවිතයේ සුන්දරම කාලේ තමා තරුණම කාලේ. ඒ කාලේ අපිට පුළුවන් විදියට අපි ජීවිතේ සතුටින් ගත කරන්න ඕනේ. අද මම යන්නේ එහෙම ගමනක්. එහෙනම් අපි ගමනේ යමු. ඔන්න එනම් ඉතින් අපි ගමනාන්තයට ළඟා වුණා. මේ තමයි සෙම්බුවත් එන ගමන් නම් මගදී වීඩියෝ කරන්න බැරි වුණා. පාරත් හොඳයි ඒ හින්දා ඉතින් මේ තනියම ආපු ගමනක් හින්දා මේක වීඩියෝ කරන්න බැරි වුණා. මම උදේම සෙම්බුවත්තට ආපු හින්දා ඉතින් සෙනගරන් ගොඩක් හිටියේ නෑ. ඉතින් උදේට මාරම ලස්සනක් තියෙන මේ සෙම්බුවත්තේ මීදුම නම් චුට්ටක් අඩුයි. අවස් වෙන්න මීදුමේ කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ඉස්සරහට යමු. පහලින් එනකොට රුපියල් 300ක් දීලා ටිකට් එකක් ගන්න ඕනේ. ඉතින් ටිකට් එක අරගෙන හිමීට උඩට එන්න ඕනේ. කිලෝමීටරයක් විතර උඩට යන්න ඕනේ. ආපුවම ලස්සන view එකක් අපිට බලා ගන්න පුළුවන්. අපි තවත් ඉස්සරහට යමු. එනවනම් අනිවාර්යෙන් උදේ පාන්දරම එන්න එපා. ඉතින් හවස් වෙනකොට තමයි මීදුමත් එක මේක ලස්සන තැනක් වෙන්නේ. ඉතින් මම ටිකක් දුරේ හින්දා උදේම ආවා. මම බලනවා තව ටිකක් දවල් වෙනකන් ඉන්න මෙතන. අනිවාර්යෙන් ඔයාලත් එන්න. ඉතින් මේක බලන්න රස්සාවට හිර වෙලා එක තැන් වලට හිර වෙලාම ජීවිතය ගත කරන්න එපා. මේ වගේ ලස්සන තැනකුත් බලලි වෙලා ජීවිතේට චූටි හරි සතුටක් එකතු කරගන්න. ඒක ඉතින් මාරම අත්දැකීමක් වෙයි හැමෝටම. ඇත්තටම මෙතෙන්ට ආපුවම හිතනවා මේ වගේ ලස්සන තැන් මේ ලංකාවේ තියෙනවද කියලා. ඉතින් නුවරඑළියට පස්සේ ඉතින් මම දැකපු ලස්සනම තැනක් තමයි ඉතින් සෙම්බුවත්ත කියන්නේ. සෙම්බුවත්තේ තියෙන ලස්සනම තැනකට තමයි ඉතින් දැන් ළඟා වෙන්න යන්නේ. ඉතින් යන පාර ගැන නම් කියන්න වචන නැහැ. ඉතින් තේ වතු දෙකක් මැදින් ලස්සන පාත් එකක් දාලා තියෙනවා. ඉතින් ඒ පාත් එකත් මාරම ලස්සනයි, පට්ටම ක්ලියර්. ඉතින් මේගොල්ලෝ මාරම ලස්සනට මේ පාක් එක පවත්වගෙන යනවා. ඇත්තම කිව්වොත් ඉතින් මේ කොළපාර පරිසරයේ මාර විදියට හිත නිවනවා. ඉතින් මාර සැනසීමක් ඉතින් මේ වගේ තැනකට ආපුවාම ඒක වචන වලින් විස්තර කරන්න අමාරුම හැඟීමක්. ආපුගේ මාත් කේබල් එක යන්න කියලා හිතුවා. ඉතින් ඔයාලත් වෙනවා නම් ඇවිල්ලා කේබල් එක යන්න ඕනි කියලා හිතනවා නම් ඉතින් රුපියල් 300ක් දීලා ටිකට් එකක් ගන්න ඕනේ. ඉතින් ඒක අරගෙන ඉවරලා සේෆ්ටි විදියට යාළුවා ඉතින් අපේ කේබල් එකේ යවනවා. දැන් තමයි හොඳ මාර්ගය තියෙන. ඉතින් කේබල් එක යනවා නම් මීටර 150ක් විතර පයින් ගිහලා තමයි කේබල් එක යන්න තියෙන්නේ. ඒකත් මරු
ඔන්න ඉතින් උඩට ඇවිල්ලි වෙලා දැන් කේබල් එක යන්න තමයි දන්නේ. ඉතින් අපි යමු. කේබල් ගමන ඉතින් මාර මාතල්. ඒ ගමනින් පස්සේ මම හිතුවා ඉතින් නාන්න කියලා. ඉතින් මට මුලින් කියන්න බැරි වුණා මේකේ ටිකට් එක ගන්නකොට රුපියල් 300ක් දීලා මේක ඇතුලේ තියෙන පූල් එක නිකන් හම්බෙනවා ඔයගොල්ලන්ට නාන්න. මගේ ගමනේ අවසානයේදී තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් පූල් එකෙන් නාලි වරලා මම යන්න තමයි හිතාගත්තේ. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. ඉතින් thank you මෙච්චර වෙලා බලන්න හිටියට. අනිවාර්යෙන් subscribe කරගෙන යන්න මාව.